වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පතිවරයා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුට සමාන කිරීම. දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට ඇවිල්ලා බාර වෙලා තියෙනවා. එහෙම උනේ එයාව අත්තඩංගුවට ගන්න කියලා වරෙන්තු නිකුත් කරලා තිබ්බ පසුබිමක. දවස් 20ක් යනකම් පොලිසිය කණ්ඩායම් 6කට විතර හොයා ගන්න බැරි වුණු දේශබන්දුම අද මාතර අධිකරණයටම ඇවිල්ලා බංකුවක් උඩ වාඩි වෙලා බාර වෙනකම් ඔහුව හොයාගන්න බැරි වුණු ශ්‍රී ලංකා පොලිසියයි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රමුඛ සමස්ත ආණ්ඩුවමයි ලැජ්ජා වෙන්න ඕනේ. ලංකාවේ පොලිසියයි ආණ්ඩුවයි දවස් 20ක් යනකම් හෙව්වේ බිම වැටිලා තියෙන ඇල්පෙනිත්තක් නෙවෙයි. මේ රටේ පොලිස්පතිව රටේ පොලිස්පති අපරාධයක් කරලා තියෙන වෙලාවක ඒ පොලිස්පතිව හොයාගන්න බැරුව අන්තිමට මිනිහම ඇවිල්ලා මේ උදේපාන්දරක අධිකරණයකට බාර වෙනවන. මොකටද මහජන මුදලින් නඩත්තු වෙන පොලිසියා? මොකටද මේ දේවල් නියාමනය කරන්න ආණ්ඩුව? හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට බහර වී තිබෙනවා. ඔතන ඔය දේශබන්දු තෙන්නකෝන් වෙනුවට සාමාන්‍ය මිනිස්සෙක් කේම හිටියනම් බලාගන්න තිබ්බා එහෙනම් පොලිසියේ වැඩ. මතකනේ අර කොටහේන ඝාතනයේ වෙච්ච වෙලාවේ සැකකරුවෝ ගැට ගහලා කුදලගෙන ගියපු හැටි ඒකට පැය 24ක්වත් ගියේ නෑ. හැබැයි පොලිසියේ හිටපු ලොක්ක වැරද්දක් කරලා හොයනකොට අනේ මේ පොඩ්ඩක් ඉන්න අපිත් හොයනවා මේ තාම ඔයාලත් ඉතින් අපිට සහාය දෙන්නකෝ. හරිම හුරතක්. ඇත්තම කතාව දවස් 20ක් යනකම් දේශබන්දුව හොයාගන්න බැරි වුණා නෙවෙයි. දේශබන්දු හොයාගන්න ඔය කාටවත් එච්චර උවමනාවක් තිබ්බේ නෑ. උවමනාව තිබ්බේ මහජනතාවට. දේශබන්දු තෙන්නකෝන්ටම අධිකරණයට ඇවිල්ලා බාර වෙන්න සිද්ධ වුණේ. අධිකරණය මගහැරලා ගහන්න තියෙන වංගු සේරම ඒ වෙනකොට ගහලා ඉවර හින්දා. එහෙම නැතුව මේ ආණ්ඩුවේවත් පොලිසියේවත් මාර එකක් හින්දා නෙවෙයි. දේශබන්දු ඔය අවසාන මොහොත වෙනකම් හැංගිලා උත්සාහ කළේ කොහොම හරි මේ දැලෙන් පැනගන්න. හැබැයි ගරු අධිකරණය දුන්න නියෝගවලට පින් සිද්ධ වෙන්න දේශබන්දුට ඒ දැලෙන් පැනගන්න බැරි වුණා. අන්තිමට බාර වෙන්න සිද්ධ වුණා. දේශබන්දු තෙන්නකෝන් කියලා කියන්නේ මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක්ම නෙවෙයි. ඔහු මේ රටේ පොලිස්පතිවරයා. රටේ නීතිය හා සාමය රකින්න පොලිසිය ඉන්න ඕනේ සාමාන්‍ය ජනතාවටත් ආදර්ශයක් වෙන විදිහට. ඒ අතරිනුත් එහි ප්‍රධානියා ඉන්න ඕනේ ඔක්කොටමත් වඩා ආදර්ශවත්ව. එහෙම ඉන්න ඕනේ පොරක්. රටේ මිනිස්සුන්ටයි ලෝකෙටයි විහිළුවක් වෙවි. ගරු අධිකරණය මගහැරලා හැංගි මුත්තන් කර හිටියේ කාගේ හයියකටද? රටේ නීතිය ආධිපත්‍ය සුරකීමේ පරම වගකීම තියෙන පොලිස්පතිට. එවැනි වගකිව යුතු පුද්ගලයෙකුට රටේ අධිකරණ නියෝග මගහරින්න බෑ. සාමාන්‍ය පුරවැසියෙක් මේ වගේ වරදක් කළා නම් ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස්පතිවරයා හැසිරෙන්නේ කොයි විදිහටද? පට ගාලා අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරනව නේද? ඔය සැකකරුවෝ එහෙම අල්ලන වෙලාවේ ඒ සමහරුන්ව ආයුධ බලන්නත් එක්කන් යනව නේද? සාමාන්‍ය පුරවැසියෙක්ට එහෙම වෙලා රටේ පොලිස්පතිවරයා සම්බන්ධව නීතිය දෙආකාර වෙන්න ඕනේද? සාමාන්‍ය මිනිස්සෙක්ට මෙහෙම අධිකරණය මගහැරලා ඉන්න පුළුවන්ද? එහෙමනම් මෙයාට මෙච්චර කාලයක් මේ විදිහට සැඟවිලා ඉන්න කවුරුම හරි සහයක් දුන්න වෙන්න ඕනේ නේද? මේ වගේ පොලිස්පති කෙනෙක් පත් කරනකොටම අපි කිව්වා ඔය අරගලයට ගහන්න එනකොට තමන්ගේ වගකීම හිතාමතා පැහැර හැරපු. ඒ හින්දම ඒ වෙලාවේ අරගලේ හිටපු මිනිස්සුන්ට පොරි හැලෙන්න කන්න වෙන පරිසරයක් නිර්මාණය කරපු. මේ වගේ මිනිස්සේ පොලිස්පති කරවන එකම විහිළුවක් කියලා. ඒ විදිහට සෑහෙන්න සමාජයක් විරුද්ධ වෙද්දී වැරදි පාරෙන් ගිහින් දේශබන්දුව වික්‍රමසිංහගේ ආණ්ඩුව පොලිස්පති පුටුවේ ඉන්දෙව්වා. ඔය පොලිසිය වගේ තැනක මුල් පුටුවක ඉඳවන්න ඕනේ තනතුරටවත් වග කියන්න පුළුවන් මිනිහෙක්. හැබැයි අන්තිමට මේ ඉන්දෙව්වේ ප්‍රශ්නයක් වුණහම පැනලා ගිහින් බයේ හැංගෙන මිනිහෙක්. ඔය දේශබන්දු තෙන්නකෝන්ගේ කතාව පැත්තකින් තියමු. රාජ්‍ය ඇමති කෙනෙක් වෙලා හිටපු ප්‍රසන්න රණවීරත් දැන් දවස් ගානක් තිස්සේ හොයනවා. මේ පොලිසියට රණවීරව හොයාගන්නත් බැරි වෙලා තියෙනවා. හැබැයි ගණේ මුල්ල සංජීව ඝාතනය කරලා පැය 24ක් යන්න කලින් වෙඩික්කරු හොයාගත්තා කියලා උදම් අනපු ආණ්ඩුවට මේ පරණ ආණ්ඩුවේ ඇමතිලා පොලිසියට හොරෙන් කට්ටි පැන හැංගි මුත්තන් කරන එක ගැන මොකද හිතෙන්නේ? අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමට අදාළව සැකකරුවෙක් පැය 24ක් යන්න කලින් අල්ලගත්තා කියලා Facebook එකේ පෝස්ට් දාලා අඬබෙර ගහපු
ආණ්ඩුවෙම මන්ත්‍රීලට ඔය රණවීරව තාම හොයාගන්න බැරිවීම ගැන දුකක් කනගාටුවක් නැද්ද? ඒ සම්බන්ධව පෝස්ට් එකක් දාන්න හිතෙන් නැද්ද? එවැනි පසුබිමක දේශබන්දුම ඇවිල්ලා අධිකරණයට බාර වුණහම නිකං හිරිකිතයි වගේ දැනෙන්නේ නැද්ද? මහින්ද රාජපක්ෂලට, රනිල් වික්‍රමසිංහලට, මෛත්‍රීපාල සිරිසේනලට දඬුවම් දෙනවා වගේ අමාරු වැඩ ටික කරන්න කලින් අපි රණවීරව මුලින් හොයාගන්න try එකක් දෙමුද? ඊට පස්සේ අමාරු වැඩ ටික බලමු.